ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට මුං කැවුම් රෙසිපි එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සිංහල අලුත් අවුරුදු මේසෙට නැතුවම බැරි කැවිල්ලක් තමයි මුං කැවුම් කියන්නේ. ඉතින් අනිත් කැවිලි වගේම හරිම ලේසියෙන් ඉක්මනට පැණි නැතුව සීනි වලින් මුං කැවුම් හදාගන්න හැටි මම අද ඔයාලට කියලා දෙන්නම්. හරිම ලේසි. ඉතින් මෙදා පාර අවුරුද්දට ඔයාලා ලේසියෙන්ම මුං කැවුම් හදාගන්න. ඉතින් මුලින්ම ඔයාලා මුං ඇට ටිකක් අරගෙන මුං ඇට මම මෙතන ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. හොඳට සෝදලා ගල් වැලි තියෙන්න පුළුවන් මුං ඇටවල ඒ ගල් වැලි තියෙනවා නම් මේක මේ පෙරලා අරගෙන සෝදලා වේලෙන් වතුර තෙතමත් වෙන්න තියලා තමයි මේ තියෙන්නේ. තවත් අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. එන සාල්ලට කීපයක් අරගන්න 4ක් 5ක් වගේ. ලුණු තේ හැඳි භාගයයි වතුර කෝප්ප එකයි. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මුං කැවුම් හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා මේ සෝදලා පිරිසුදු කරගත්තු මුං ඇට ටික කබලේ බැද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට භාජනයකට දාලා මේක මේ රන්වන් පාට වෙනකන් golden brown color එක එනකම්ම මේක අපි බැද ගන්න ඕනේ. ඉතින් ඔයාලා ගින්දර වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ තියලා හිමීට බැද ගන්න. මොකද ගින්දර වැඩි කරගත්තොත් මුං ඇට ටික ඉක්මනින් කළු වෙයි. හැබැයි මුං ඇට ටික බැදිලා නැති වෙයි. ඒ හින්දා අඩු ගින්දරේ මෙන්න මේ වගේ අඩු ගින්දරේ තියාගෙන මේක හොඳට මේ පාට වෙනකම් බැදුනට පස්සේ හොඳට මේ ටික ග්ලයින්ඩර් එකකට දාලා හරි වංගෙ ගෙඩියකට දාලා හරි හොඳට පිටි වෙන්න කොටා ගන්න ඕනේ. හොඳට අඹර ගන්න ඕනේ පිටි වෙන්න. ඒ ටික කොටා ගන්නත් ඕනේ. ඒ අතරම මම මේ හාල් පිටි ටික කබලේ චුට්ටක් විතර යන්තම් බැදලා අරගන්නවා. විනාඩි 2ක් විතර වගේ ටිකක් නිකන් කබලේ පොඩ්ඩක් විතර බැද ගන්නවා. ඇඟිලි තුඩු වලින් අල්ලලා බැලුවාම ටිකක් නිකන් වැලි වගේ ගතියකට ඔයාලට අතට අහු වෙන ප්‍රමාණයට කබලේ බැද ගන්න. ඊට පස්සේ අර අපි කුඩු කරලා ගත්තු මුං ඇට පිටි ටික සහ හාල් පිටි ටික එකට කලවම් කර ගන්න ඕනේ. මෙතෙන්ට ඔයාලා මේ ගත්තු එනසාල් ඇට ටික හොඳට කොටලා කුඩු කරලා අරගෙන ඒකත් එකතු කරලා කලවම් කරගන්න. දැන් මම මෙතෙන්ට ලුණු එකතු කරන්නේ නැහැ. ලුණු ටික මම පැණි ටික හදාගනිද්දී ඒකට එකතු කරගන්නවා. එතකොට හොඳට මේ මිශ්‍රණයට ලුණු ටික කලවම් වෙන නිසා ඔයාලා මේ සීනි ටික කැරමල් කරගන්න ඕනේ මුලින්ම පාට හදාගන්න ලස්සනට. ඉතින් ඔයාලා ගත්ත සීනි වලින් භාජනයක් මේ විදිහට ලිපේ තියලා මුලින් සීනි හැඳි මේස හැඳි 2ක් 3ක් වගේ දාලා මෙන්න මේ විදිහට වතුර දාන්නේ නැතුව හිමීට රත් වෙන්න අරින්න අඩු ගින්දරේ. එතකොට මේ විදිහට රන්වන් පාට වෙන්න මේ විදිහට කැරමල් උනාට පස්සේ ඔයාලා ගත්ත අර වතුර කෝප්පේ ඒක හොඳටම උණු කරලා ගන්න ඕනේ. හොඳටම රත් කරලා උණු වතුර එක ගත්තාම ඔයාලගේ කැරමල් ටික හයි වෙන්නේ ඝන වෙන්නේ නැතුව ඔයාලට මෙන්න මේ විදිහට දිය කරගන්න පුළුවන්. ඒ ටික උණු වතුර දාලා හොඳට කැරමල් ටික හදාගත්තට පස්සේ ඉතිරි සීනි ටිකත් ඒකට දාලා හොඳට දිය වෙනකන් මෙන්න මේ විදිහට කලවම් කරගන්න. සීනි ටික හොඳටම දිය වුණාට පස්සේ මම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. මේ ටික හොඳට පෙන දාලා උතුරගෙන එනකොට ලිප වහගන්න. මේ ටික නූල් ඇදෙන පමණට රත් කරගන්න ඕනේ නැහැ. දැන් මම ලිප වහලා මේක මේ උණුවෙන්ම පිටි මිශ්‍රණයට අනා ගන්න ඕනේ. ඒ නිසා අනා ගන්න කලින් මම මෙන්න මේ වගේ පැණි ස්වල්පයක් ඉවත් කරගත්තා. මේ සැඳි 4ක් 5ක් වගේ වෙන් කරලා අරගන්න. ඊට පස්සේ ඔයාලා අර කලින් සකස් කරගත්තු මිශ්‍රණය මේකට දාන ගමන් හොඳට කලවම් කරගන්න. දැන් මේ පැණි ටික තාම හොඳටම රස්නෙයි. රස්නෙන් පැණි ටික හොඳ රස්නෙන් තියෙද්දිම තමයි ඔයාලා මේ පිටි මිශ්‍රණය දාලා මේක කලවම් කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් මේක ලිපේ තියෙද්දිම කරන්නත් පුළුවන්. නැත්නම් ලිපෙන් අරගෙන ඉක්මනින්ම මේ විදිහට කලවම් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා පිටි ටික ටික එකතු කරගන්න ගමන් මේ විදිහට කලවම් කරන්න. දැන් ඔයාලා වේල පහට පැණි ටිකක් අයින් කරගත්තා. පැණි ටිකක් වේල පහට අයින් කරගත්තාම ඔයාලට පුළුවන් මේ පිටි මිශ්‍රණය
ගොඩක් දිය වෙන්නේ නැති වෙන්න ඔක්කු පේස්ට් එකක් විදිහට හදාගන්න. ඉතින් ඔයාලගේ මේ පේස්ට් එක තදයි නම් ඔයාලට පුළුවන් අර ඉවත් කරගත්තු පැණි වලින් ටිකක් ආපහු එකතු කරලා හරි පදමට මේක අනා ගන්න. ඒ වගේම තමයි දැන් හදිස්සියෙන්වත් ඔයාලට පැණි වැඩි වෙලා මේක ටිකක් දිය වැඩි වුණොත් පේස්ට් එකක් වගේ එන්නේ නැති වෙන්න දිය වැඩි වුණොත් මේ පිටි මිශ්‍රණේ ඔයාලට පුළුවන් හාල් පිටි ටිකක් එකතු කරලා ඒ දිය වෙච්ච ගතිය අඩු කරගන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලට මේ පැණි මිශ්‍රණයට පිටි මිශ්‍රණය එකතු කරාට පස්සේ මෙන්න මේ වගේ එකතු වෙන පේස්ට් එකක් වගේ මේ එකතු වෙන විදිහට මෙන්න මේ පදමට මේ පිටි මිශ්‍රණය හදාගන්න ඕනේ. දැන් මේ පිටි මිශ්‍රණය තුනී කරලා ඔයාලට පුළුවන් මුං කැවුම් වල හැඩය කපා ගන්න. ඊට ඉස්සෙල්ලා කෑලි කපා ගන්න කලින් ඔයාලා මේ කෑලි කපන කොටස් ටික තියාගන්නත් මෙන්න මේ වගේ පිටි ටිකක් තවරපු ට්‍රේ එකක් ලෑස්ති කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා මේක කපා ගන්න ලෑල්ලට හරි මේසෙට හරි මෙන්න මේ වගේ හාල් පිටි හෝ පාන් පිටි ටිකක් ඉහා ගන්න. ඊට පස්සේ තමයි ඔයාලා මේ පේස්ට් එක තියලා තුනී කරන්න ඕනේ. මොකද මේ පේස්ට් එක තුනී කරාම ඇලෙන නිසා ඔයාලා පිටි ටිකක් හොඳට යටට හලලා මේක තුනී කරගත්තේ නැත්නම් මේක කෑලි ගලව ගන්නකොට ඔයාලට ලස්සනට නීට් එකට ගලව ගන්න බැරි වෙයි. මේසෙට හරි ලෑල්ලට හරි ඇලලා තියෙයි. ඉතින් මම උඩිනුත් මේ හාල් පිටි චුට්ටක් විතර ඉහා ගත්තා. එතකොට ඔයාලගේ අතේ ඇලෙන්නේ නැති වෙන්න මේක හොඳට තුනී කරගන්න පුළුවන්. ඔයාලට රෝල් පින් එකකින් උනත් තුනී කරගන්න පුළුවන්. අතින් හරි රෝල් පින් එකකින් හරි මෙන්න මේ වගේ තුනියට හිටින්න මේක තුනී කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලා කැමති හැඩයකට මේක කෑලි කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩයමන්ඩ් හැඩයට තමයි අපි මුං කැවුම් කපා ගන්නෙ. ඉතින් මම මේ රූලර් පාවිච්චි කරලා මේක මේ හැඩය හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ වගේ මුලින් දිග අතට තීරු කපා ගන්නවා. ඊට පස්සේ හරස් අතට හිටින්න කෑලි කපා ගන්න ඔයාලට ලේසියෙන්ම පුළුවන්. ඉතින් අද අපේ channel එකත් එක්ක අලුතින් එකතු වෙන යාළුවෙක් නම් ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එතකොට අපි එකතු කරන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හරස් අතට තියලා ඔයාලට පුළුවන් මේක මේ ඩයමන්ඩ් හැඩයට ඉක්මනින්ම කොටස් කරගන්න. ඉතින් දැන් මම මේ අද හදාගත්තු පිටි මිශ්‍රණයෙන් මේ ප්‍රමාණය වලින් අපිට පුළුවන් අතිරස කෑලි 45ක් සම්පූර්ණ හොඳ මුං කැවුම් ප්‍රමාණ 45ක් හදාගත්තා මම. ඉතින් ඔයාලටත් පුළුවන් මේක කෑලි 45කට කපා ගන්න. සම්පූර්ණ හොඳ කොටස් වලින් තමයි කෑලි 45ක් මම කිව්වේ. එතකොට මේ අයින් වෙන කොන් කෑලි නැතුව. ඉතින් මේ විදිහට ඔයාලට හරිම ලේසියෙන් මේ හැඩය හදාගන්න පුළුවන්. ඉතින් මේ පාවිච්චි කරන ද්‍රව්‍ය මේ කෑම හදන්න පාවිච්චි කරන ද්‍රව්‍යම පාවිච්චි කරන්න බඩු බාහිර ආදිය ගන්නකොට ළමයි ඉස්කෝලේ වැඩවලට පාවිච්චි කරන ඒවා හැම ගන්න එපා කෑම වැඩවලට. වෙනමම ඒ දේවල් වලට ඔයාලා භාජන තියාගෙන ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් මේ පේනවා නේද ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට මේවා මේ කොටස් කපලා පැත්තකින් තියාගන්න. දැන් මේකට අපි බැටර් එක හදාගන්න ඕනේ. පාන් පිටි හාල් පිටි දෙක කලවමේ ගන්නත් පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් පාන් පිටි විතරක් අරගන්නත් පුළුවන්. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 200ක් අරගත්තා. කහ කුඩු තේ හැඳි එකයි ලුණු තේ හැඳි භාගයයි එකතු කරලා මේ පේස්ට් එක හොඳට දිය කරගන්න. මෙන්න මේ විදිහට හොඳට උක්කු මිශ්‍රණයක් එන්න මේක දිය කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන්. බිත්තරයක් එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට මුං කැවුම් ටික පුපුරයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් බිත්තරයක් එකතු කරගන්න. එතකොට පුපුරන්න නැතුව ලේසියෙන්ම ඔයාලට මුං කැවුම් ටික බෙද ගන්න පුළුවන්.
දැන් වාචනයක් මං ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න තිබ්බා. ඒ අතරේ අපි මේ කොටස් කරගත්තු මුං කැවුම් කොටස් ටික මෙන්න මේ විදිහට අපි හදාගත්තු බැටර් එකේ මිශ්‍රණේ ගිල්වලා නටන තෙල් එකේ බැද ගන්න ඕනේ. හොඳට රත් වුණු තෙල් එකේ මෙන්න මේ විදිහට ඔයාලට මුං කැවුම් ටික බැද ගන්න පුළුවන්. මුං කැවුම් වල පාට හොඳට රන්වන් පාටට හැරෙද්දී ඔයාලට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් ඔයාලට මුං කැවුම් හදාගන්න පුළුවන් නේද? ඉතින් මේ තියෙන්නේ මේ විදිහට අපි හදාගත්තු මුං කැවුම්. ඉතින් මෙදා පාර අවුරුද්දට එහෙම නැත්නම් ඔයාලගේ අවුරුදු මේසයට උත්සව මේසයට මේ විදිහට ලේසියෙන්ම මුං කැවුම් හදාගන්න. ඉතින් මේ වගේම තවත් අලුත් රසවත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.